හායි කොහොමද ඔයාලට මං හිතනවා හොඳින් ඇති කියලා ඔයාලා තෙල් බිඳුවක්වත් යන්නේ නැති විනාඩි 5ක්වත් යන්නේ නැති හදමුද රස මයොනයිස් එකක් එන්නකෝ එහෙනම් මුලින්ම බිත්තර දෙකක් තඹ ගන්න ඕනේ බාගෙට තඹ ගන්න එපා හොඳට තඹ ගන්න ලුණු හැන්දකුත් දාලම තඹ ගන්න පොඩි බ්ලෙන්ඩර් කප් එක අරන් බිත්තර දෙක මේකට දාගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ඕනේ අපිට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාගන්නවා ගොඩක් දාගන්න එපා මදි වුණොත් අපිට පස්සේ දාගන්න පුළුවන් මේකටම අපි සුදු ලුණු බික් දෙකකුත් දාගන්නවා ලුණු චුට්ටක් හතරෙන් එකක් වගේ ගම්මිරිසුත් චුට්ටක් අපි මේක හොඳට කෑලි නැති වෙනකම් බ්ලෙන්ඩ් කරගමු මේ විනාඩි 2කට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ බලන්න ක්‍රීම් එක වගේ බෙන්ඩ් වෙලා තියෙන්නේ කෑලි මුකුත් නැහැ මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ලොකු පොඩි ඕනම කෙනෙකුට ආසාවෙන් කන්න පුළුවන් රස මයොනයිස් එකක් මේ ලේසියෙන් හදා ගන්නත් පුළුවන් ඕනම කෙනෙකුට මේක සුමානයක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් ඔයාලත් මේක හදලා බලන්නකෝ එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු